කියන්නේ. එහෙම කියන්න බෑ. මේ එකට ජීවත් වෙන සමහර විටක මේ එක ගෙදර ඉන්න එකට සෙල්ලම් කරන නංගිලා මල්ලිලා අයියලා අක්කලා තමන්ගේ සහෝදර සහෝදරියෝ පවා සහෝදරයට විරුද්ධව නඩු කියන රටක් මේක. ඒකින්ද මේ එහෙම අතගාලා බලලා කියන්නත් බෑ ළමයි. අතගාලා බලන මිනිහ ගැන කියන්න බෑ මේ මිනිහා හොඳයිද නරකයිද කියලා. එහෙනම් දැක්කාම කියන්න පුළුවන්. ඔයාලන්ට දන්නේ නැහැ රැවටෙනවා. අම්මා යාළුවා නම් නිකන් හොඳයි වගේ දැක්කාම නේද? යාරි පින් පාටයි කියනවා. එහෙම කියනනේ. එයානම් මොන්සල පාටයි කියනවා. කුසරජ්ජිරුවන්ට තිබුණේ කැවුම් මූණක්. ඒ වුණාට බෝධිසත්වය. පබාවතීගේ ආදරේ ගෞතම බුද්ධ ශාසනය දක්වා ආවා කියනනේ. කැවුම් මූණක් තිබ්බට පබාවතී දැනන් හිටියේ නෑ. අර සුන්දර රූපයක් තියෙන කුමාරයට වැඩිය මේ කැවුම් මූණ මට ආදරේ කියලා. ඒ කියන්නේ පෙනුමෙන් මිනිහෙක් කියන්නේ එහෙනම් මිනිස්සු කොහොමද හඳුනගන්නේ? ඒක තමයි මාර වැඩි. මිනිස්සු හඳුනගන්න නම් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඕගොල්ලෝ හරිම පරිස්සම්. මොකද මේක හරි තීරණාත්මක සාධකයක් පුතා. මිනිස්සු කියන්නේ මහා පුදුම જાතියක්. සත්තු උනත් හඳුනගන්න පුළුවන් අපිට සතා දැක්කහම. මිනිහා හඳුනන්න බෑනේ.